හායි කොහොමද ඔයාලට? මේ මම ඔයාලට අරගෙන එන්නේ අපි හරියටම මැරි කර දවසට පස්සේ දවසේ. හවස අපි දෙන්නත් එක්ක කොටුවේ ගිය ගමන. ඇත්තටම අපි ගාලින් අපි මේ දුකට සතුටට හැම දෙයකටම යන්නේ කොටුවට. මං හිතන්නේ ඒක මෙහෙ ඉන්න ඕනම කෙනෙක් දන්නවා. මොකද අපි දෙන්නගේ මේ එන්ගේජ්මන්ට් ෂූට් එක කරේත් කොටුවේ. ඒ කියන්නේ කොටුව කියන එක අපිට එච්චරටම කොහොමවත්ම එපා වෙන්නේ නැහැ. ගාල්ලි කට්ටියගේ හැමදේම ඇවිදින්න යන්නෙත් කොටුවට. මං හිතන්නේ මෙහෙ මේ ඉන්න හැමෝටම හැමදේටම වැඩිය ඕනම දෙයකට යන්න තියෙන කොටුවට. ඉතින් මේ අපි දෙන්නත් එක්ක ගිහිල්ලා ටිකක් ඇත්තටම අපි දෙන්නගේ ඔළුවේ තිබිච්ච ලොකු බරක් නිදහස් වුණා වගේ අපේ එන්ගේජ්මන්ට් එක අරගෙන ඉවර කරා කියන එක. ඉතින් දෙන්නත් එක්ක කතා කර මේ ඉන්න අපි දෙන්නට හිතුණා යන්න ඕනි හවසට කොටුවට. මම හිතන්නේ අපි දෙන්නත් එක්ක ඉහේ කේස් ගන්නට මේ කොටුවට ගිහිල්ලා ඇති. මේ ඒත් ඉතින් මේ අර කොච්චර ගියත් එපා වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මේ අපි දෙන්න ගොඩාක් මම හිතන්නේ ගොඩාරියක් ප්‍රශ්න මැද්දේ මැරි කරේ. හේතුව තමයි මේ අපි දෙන්නගේ හොරස්කෝප් ගැලපුණේ නැහැ. මේ වුණාට මේ අපි දෙන්නව ගැලපුණා. මම හිතන්නේ මේ අපිට ගැලපෙන්න ඕනේ අපේ අනිත් කෙනාව. මේ අයියා ඇත්තටම මට ආදරේ කරන චූටි ළමයෙක්ට වගේ. මොකද අයියා මට වඩා අවුරුදු 7ක් වැඩිමල්. මම ඔයාලට අපේ විස්තර බ්ලොග් එකකින් අරන් එන්න. මේ ගැලපෙන්න ඕනේ අපේ අදහස්. මම හිතන්නේ ඒක. ඒ කියන්නේ මේ මම දේවල් ගැන හිතන්නේ හරියට පොඩි ළමයෙක් ගැන හිතනවා වගේ. ඒ වුණාට අයියා අර මේ තැන්වලදී මට හරි ආදරෙන් මේ දේවල් මම මොන තරම් සමහර වෙලාවට මම ගොඩාක් රණ්ඩු කරනවා. ඒ වුණාට මේ අයියේ තැන්වලදී ඉවසනවා. ඉතින් මේ හැම ඉඳලා දැන් අපි දෙන්න කුමරේ අන්තිම තීරණය කරා අපි දෙන්න තමයි හරියන්නේ. මට එයා නැතුව ඉන්නත් බෑ. එයාට මන් නැතුව ඉන්නත් බෑ. ඒ නිසා අන්තිමට අපි දෙන්න මැරි කරා. ඇත්තටම මේ මම හිතන්නේ ජීවිතේ ගත්ත හොඳම තීරණය ඒක. ඔයාලට කොටුවේ આવොත් බලා ගන්න පුළුවන්. මං හිතන්නේ මෙහි ඉන්න හැම ආදරය කරන කෙනෙක්ම එන්නේ කොටුවට. මොකද මේ හරිම හිත සැනසීමෙන් ඇවිත් ඉඳලා කතා බහ කරලා යන්න පුළුවන් තැනක් තමයි කොටුව කියන්නේ. ඔයාලට ඕනම වෙලාවක આવොත් ඕන තරම් කපල්ස් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දෙන්නගේ තවත් ලස්සන දවසක් අරගෙන මම එනකන් අපි එහෙනම් ගිහින් එන්නම්. ආයෙම දවසක ලස්සන vlog එකකින් ලස්සන තැනක හම්බෙමු. ගිහින් එන්නම්. බයි.